හරි. අපි යන් 2018 13 වෙනි ගැල්ලට. මේ කියන තිරස්සුමට පටියක් මත ධාරයේ නිශ්චලව සිටින ස්කන්ධ 2.10 ඍණ 6ක් වූ ඒ කියන්නේ මිලිග්‍රෑම් 2ක් වෙච්ච කුහුබියෙක් කටි පිබිනවල 0.2 කාලයක් තුළදී ඉවත් කරනු ලැබේ. පිබින දිශාව ඊතල මගින් පෙන්වා ඇති පරිදි කුහුබුවා 0.1 ප්‍රවේගයෙන් 0.5ක ප්‍රවේගයෙන් පිබින දිශාවට විසිවේ නම් පිබීම මගින් කුහුබුවා මත ඇති කරන බලය මොකක්ද කියලා. හරි. මේ සමීකරණය නිව්ටන්ගේ දෙවන නියමයේ මෙන්න මේ සමීකරණයම තමයි පාවිච්චි කරන්නේ. ඩෙල්ටා mv බෙදීම t. ගම්‍යතා වෙනස් වීම ශීඝ්‍රතාවය යොදන බලයට සමානයි. දැන් බලයනේ මගෙන් අහන්නේ. ගම්‍යතා වෙනස. අවසාන ගම්‍යතාවය කීයද? මෙයාගේ ස්කන්ධය 2යි 10 ඍණ 6යි වැඩි කරනවා අවසාන ප්‍රවේගය කීයද? 0.5යි. 0.5යි අඩු කරනවා ආරම්භ ගම්‍යතාවේ බිඳුව. ආරම්භයේදී නිශ්චලව හිටියේ මෙයා. ඒක බෙදනවා මේක සිද්ධ වෙච්ච කාලය. මේ බලය යොදපු කාලය 0.2යි. 0.2යි. හරි. එතකොට අපිට එනවා දශම වලට දශම කපන්න පුළුවන්, දෙකට දෙක කපන්න පුළුවන්, 5යි 10 ඍණ 6 කියලා එනවා. 5යි 10 ඍණ 6යි කියලා එනවා නිව්ටන්. නිව්ටන් 5යි 10 ඍණ 6යි. නිව්ටන් 5යි 10 ඍණ 6යි. එතකොට ඒකට පිළිතුර 4 පිළිතුර අංක 1. 4 පිළිතුර අංක 1. හරි.